හරි ළමයි. දැන් අපි ඇවිල්ලා තියෙනවා. ඇත්තට මුදුනට ඉතාමත් ආසන්න වෙන හරින්ද වටපිට බල බල ඉන්නවා. නමුත් මේ අවාසනාවට මේ දුඹුරු පැහැති මාන පඳුරු නම් එච්චර ලස්සනක් එකතු කරන්නේ නැහැ මේ රූප රාමුවට. පේනවද ලංකාවේ ලොකුම අලගෙඩිය? ඉස්සර මට මතකයි අපේ ආච්චිලා කාලේ මම හිතන්නේ පෙළපාලි වල ගියා. ලොකු වර්තාපල් අල ගහගෙන කාගේද මේ යලේ ඩඩ්ලිගේ යලේ මේක කන්න මිරිස් නැතේ කියලා. දැන් මේක දැක්කම මේකත් මතක් වුණා පොඩ්ඩක්. ඒ වගේම හරින්ද කියපු කියමනක් මතක් වුණා. හති ඇරීමෙන් සහ මග සිටීමෙන් කඳු ඉවර නොවේ. නැගීමෙන්ම පමණක් කඳු ඉවර වෙයි කියලා. නේද හරින්ද? එසේ මේ මා විසින් සොයාගන්න ලද අලුත් තියරිය. ඔව් ඒකින්ද දැන් අපි හති ඇරීම සහ මග සිටීම වෙනුවට නැගීමෙන්ම මේ කඳු ඉවර කරන්න තමයි අද උත්සාහ කරේ. වාසනාවට අපි පැය දෙකකට චුට්ටක් විනාඩි 5ක් පැය දෙකකට සිඟිති ප්‍රමාණයක් වැඩි යෙන් මෙතනට එන්න පුළුවන් වුණා. හැබැයි ඒ වතුර බීපු තැන ඉඳන් ඒකින්ද ඕගොල්ලෝ එනවනම් so you can කොත්තපිටි නම් මේ දැන් එනවා නම් තව පැය භාගයක් විනාඩි 20ක් විතර ඇඩ් කරනවා. අපි පැය 3ක් කියමුකෝ just to be on the safe side. හරි ළමයි යන් ළඟට යන්.